දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මගේ වීඩියෝ එක තුලින් ගෙන එන්නේ මේ දවස්වල ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වූ ඉතාම අප්‍රසන්න පුවතක් ලක්දිව පුරා ප්‍රචාරය වෙලා ගියා. ඒ තමයි තමන්ගේම අම්මවයි තාත්තවයි දෙන්නම තමන්ගේම දරුවා ඝාතනය කරනවා. තමන්ගේම දරුවා විසින් තමයි මේ මරණය දෙක සිද්ධ කරන්නේ. ඇත්තටම ඊටාම දුක්බර පුවතක්. ඉතින් මෙවැනි පුවත් ඕනතරම් අතීතයේ වර්තමානයේ හෙටත් අපිට ලක්දිව පුරා ලෝ පුරා අසන්න ලැබෙනවා. ඇත්තටම අහන්න අප්‍රසන්නම සහ අහන්න දුක්බරම ඊටාම කනගාටුදායක පුවතක් තමයි මෙවැනි පුවත් කියලා කියන්නේ. ඒ දරුවට ඒ ළමයට සාධාරණීය හේතු තියෙන්න ඇති. නමුත් තමන්ගේම අම්මවයි තාත්තවයි තමන්ගේම පුතා විසින් ඝාතනය කරනවා කියන එක අපිට හරි කියලා කිසිසේත්ම කියන්න බෑ. කිසිසේත්ම එහෙම දෙයක් සිද්ධ වෙන්න බෑ. මොකද ලෝකයේ ඉන්න උතුම්ම වස්තුව තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක තුලින් මින් මතුවටත් අපිට මේ වගේ දුක්බර පුවත් අසන්නට වෙන නිසා මං හිතුවා මදක් අපේ අම්මගේ තාත්තගේ අපුව හදන්න විච්ච මහන්සිය ගුණය පොඩ්ඩක් මේ වීඩියෝ එක තුලින් ඔයාලගේ හදවත් වලට සමීප කරන්න. යාළුවනි, අපි අපේ අම්මගේ කුසට එන්න මුලින්ම ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වෙලා වෙන මොහොත තමයි අපි අම්මගේ කුසට බැහැගන්නේ. අන්න ඒ මොහොතේ ඉඳන්ම තමයි යාළුවනේ අපි අම්මටයි තාත්තටයි ණය වෙන්නේ. නැත්තම් අපි අම්මටයි තාත්තටයි ණය වෙන්නේ අපිට කන්න දුන්න නිසාවත් අම්මා අපිට කිරි දුන්න නිසාවත් කුසේ තියන් හදපු නිසාවත් නෙවෙයි. මූලික වශයෙන්ම අපි අම්මටයි තාත්තටයි ණයයි කියන්නේ අම්මගේ ඩිම්බයක් සහ තාත්තගේ ශුක්‍රාණුවක් එකට එකතු වෙනා එයාලගේ ශක්තියෙන් අපි අම්මගේ කුසට බැහැ මොහොතේම අපි ඒ දෙන්නට ණයයි. ඉතින් මේ ලක්දිව පුරා මෙවැනි කනගාටුදායක තමන්ගේම එවැනි උතුම් වූ චරිත දෙකක් ඝාතනය කර පුවත ඇසුවාම මට හිතුණා මේ අපේ අම්මා අපේ තාත්තා අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා කොච්චර කැපවීම කරන චරිතයද මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලගේ හදවත් වලට සමීප කරන්න. අපි අපේ අම්මා ගැන හිතුවොත් යාළුවනේ අපේ අම්මගේ කුසට ආපු මොහොතේ ඉඳන් අම්මට මාසයක් දෙකක් යද්දී කන්න බෑ, වමන යනවා, කොන්ද රිදෙනවා, හැරෙන්න බෑ, නැගිටින්න බෑ. අපේ අම්මට අපි කුසේ ඉන්න මාස 10 තුල අප්‍රමාණ වේදනාවන් දැනෙනවා. ඒ වේදනාවන් නමුත් අම්මගේ දරු සෙනහස හින්දා අම්මට ඒව රිදෙන්නේ නැහැ. අම්මා ඒව දරා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ පොසූත වෙන මොහොත ආසන්න වෙද්දී අම්මා ඇඳ වියන බදාගෙන නෝමල් ක්‍රමයට හම්බෙනවා නම් ඇඳ වියන බදාගෙන අම්මගේ අස්ති කැඩෙනවා. අපව ගන්න ශරීරයේ යෝනි මාර්ගයේ ඉඩ මදි නම් පන පිටින් අම්මගේ ඒ යෝනි මාර්ගය කපලා අපව ගන්න අවශ්‍ය ඉඩකඩ වෛද්‍යවරු විසින් නිර්මාණය කරනවා. පන පිටින් ශරීරයක් අච්චර ඇඳ වියනක් බදාගෙන අස්ති කැඩීගෙන වගේ එන වේදනාවකින් ඉන්න වෙලාවක පන පිටින් කවුරු හරි තමන්ව කපද්දි දැනෙන වේදනාව යාළුවනේ ඒ අපේ අම්මා වින්දා. ඔයාගේ අම්මත් මගේ අම්මත් වින්දා. ඉතින් එවැනි අම්මා කෙනෙක් කොහොමද යාළුවනේ මෙහෙම ඝාතනය කරන්නේ? මෙහෙම ගහන්නේ බනින්නේ කොහොමද? අන්න ඒකයි තියෙන ප්‍රශ්නය. කොච්චර අම්මගේ ප්‍රසූත වේදනාව කොච්චර අමාරු දෙයක්ද කියනවනම් ඉන්දි කටු 1000ක් අරන් ඔයාගේ ඇඟට ඇන්නත් යාළුවනේ කිසිම විටකවත් ඒ වේදනාවටවත් අම්මගේ ප්‍රසූත වේදනාව සම කරන්න බෑ. අම්මගේ ප්‍රසූත වේදනාව ඔයාගේ ඇඟට ඉදි කටු 1000ක් ඇන්නාම ඔයාට දැනෙන වේදනාව රිදීමටත් වඩා වැඩි. ඒ තරම් දරුණු වේදනාවක් තමයි මේ ප්‍රසූත වේදනාව කියලා කියන්නේ. ඉතින් යාළුවනේ එච්චර ප්‍රසූත වේදනාවක් විඳලා අම්මා අපුව එළියට ආපු මොහොතේම ආදරයෙන් වඩා ගන්නවා. ඒ වඩා ගන්නෙත් අප්‍රමාණ දරු සෙනහසක් තියෙන හින්දා
ඒ වගේම අම්මාට බබාව පිරිසිදු කරලා දුන්නට පස්සේ අම්මා පියවරු දෙකෙන් අපිට කිරි දෙනවා. ඒ කිරි දෙන්නෙත් අප්‍රමාණ දරු සෙනෙහසක් තියාගෙන. එතනින් රෝහලෙන් බැහැරව ගියාට පස්සේ දරුවව ගෙදරට අරගෙන ඒ දරුවා අවුරුදු 3ක් යනකම් විශේෂයෙන්ම මුල් වසර තුල අම්මට නිින්දක් නැහැ. පාන්දර 2ට 3ට 4ට අම්මා නැගිටින්න ඕන කිරි දෙන්න. අම්මා නැගිටින්න ඕන මල් පහ අයින් කරන්න. අම්මා නැගිටින්න ඕන මුත්‍රා අයින් කරන්න. එච්චර කවුද අපි වෙනුවෙන් එක රැයක් නිදි මරන්නේ? එක රැයක් දෙකක් නිදි මරයි. අවුරුද්දක් යනකම් අච්චර අමාරුවෙන් ඉඳලා දරුවා ප්‍රසූත කරලවත් අම්මට අවුරුද්දක් යනකම් නිදා ගන්න නැහැ. අපි අඬනවා පාන්දර 2ට 3ට 4ට. එතකොට එච්චර උතුම් අම්මා කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. එතකොට යාළුවනේ අවුරුදු 3ක් විතර යනකම් අම්මලා තමන්ගේ ලේ ටික කිරි කරලා දරුවන්ට පොවනවා. කෑම ටික හදලා දෙනවා. මල මුත්‍රා ටික අස් කරනවා. ඉතින් එහාටත් අවුරුදු 6ක් වෙනකම් අම්මා අපේ මල පහ අදිනවා. මුත්‍රා ටික අස් කරනවා. අපිව නාවනවා, කවනවා. ඊට පස්සේ යාළුවනේ අපිව පාසලට ලස්සනට ඇදගෙන එහෙම අවුරුදු 6 ඉඳන් අවුරුදු 15ක් 16ක් යනකම් යනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය කරනවා නම් එතනින් එහාටත් අපි පස්සෙන්ම අපේ අම්මා ඉන්නවා. අපිට ලෙඩක් හැදුනහම වැඩිපුරම අපි වෙනුවෙන් බය වෙන්නේ කවුද කියලා ඔයාලා හිතලා බලන්න යාළුවනේ. ඒ තමයි අපේ අම්මා. අපිට ලෙඩක් හැදුනහම අපිව කරේ තියන් දුවන්නේ. ඒ වගේම දැන් මට මතකයි. මම හැමදාම පන්තියේ පළවෙනියා වෙලා එද්දි මගේ අම්මා පුදුම විදියට සතුටින් කඳුලින් hina වුණා. අප්පුඩි ගැහුවා උඩ පැන්න. අම්මා දරුවෙක්ගේ සතුටක්, දරුවෙක්ගේ ජයග්‍රහණයක් සමරන උතුම්ම කෙනා තමයි යාළුවනේ අම්මා කියන්නේ. අම්මා තරම් දරුවෙක්ගේ ජයග්‍රහණයක් සමරන කෙනෙක් ඇත්තටම නැහැ. ගොඩක් අය අපිට ඉන්නේ ඊර්ෂ්‍යා කරන අය. සමහර බහුතරයක් ගුරුවරු එහෙම නැහැ. සමහර ගුරුවරු පවා දරුවන්ට ඊර්ෂ්‍යා කරනවා. නමුත් තමන්ගේ අම්මයි තාත්තයි කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඉතින් අම්මා කියලා කියන්නේ ඇත්තටම මහත් වූ කැපකිරීම රාශියක් කරන කෙනෙක්. ඉතින් එවැනි අම්මා කෙනෙක්ට කොහොමද තමන්ගේ අතින් ඝාතනය කරන්නේ? කොහොමද තමන්ගේ අතින් පාරක් ගහන්නේ රිදෙන්න? කොච්චර අපි වෙනුවෙන් කැපවීම කරලා ඇද්ද යාළුවනේ. ඒ නිසා මං හැම ළමයෙක්ටම හැම යාළුවෙක්ටම කියන්නේ අම්මා කියන චරිතයට සම කරන්න පුළුවන්. තාත්තා කියන චරිතයට සම කරන්න පුළුවන්. චරිතයක් නැහැ. ඔයාට ආදරවන්තයෝ ඕන තරම් හම්බෙයි. ඔයාට පෙම්වතුන් ඕන තරම් හම්බෙයි. ඔයාට පෙම්වතියන් ඕන තරම් හම්බෙයි. නමුත් එයාලා ඔයා එක්ක රැඳෙන්නේ එකම මොනකක් හරි වාසියකට විතරයි. ඔයා එයාට ආදරය දුන්නොත් ඔයාට ආදරය දෙයි. ආදරය නොදුන්නොත් ඔයා සැලකුවේ නැත්තම්, ඔයා ඇඳුම් පැළඳුම් අරන් දුන්නේ නැත්තම්, ඔයා අඩුපාඩු කරොත් ඒ ආදරය පෑල දොරෙන් විසික්වේ. නමුත් ඔයා මොන වෙනස්කම කරත්, ඔයා ආදරය දුන්නේ නැතත්, ඔයාගේ අම්මා ඔයාට ආදරේ. අන්න ඒක තමයි යාළුවනේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ගුණය සම කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඉතින් අම්මා කෙනෙක් කොච්චර දුක් විඳලාද, තාත්තා කෙනෙක් අවුවේ වේලීගෙන දහඩිය පෙරාගෙන කොච්චර දුක් විඳලාද දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ. දරුවෙක්ව පෝෂණය කරලා උගන්වලා යහමඟට ගන්නේ. ඉතින් යාළුවනේ මට කියන්න තියෙන්නේ එච්චර කැපවීම කරන කෙනෙක්ට කවදාවත් තමන්ගේ අතින් ගහන්න, තමන්ගේ අතින් පහර දෙන්න, තමන්ගේ අතින් මරන්න කවදාවත් හිතන්නවත් එපා. ඒක හිතන එකත් මහා පාපයක් වෙනවා. ඉතින් මට කියන්න ඕන මේ දවස්වල ප්‍රසිද්ධ වෙන මේ පුවත ඇත්තටම ඊටාම දුක්බර දුක්ඛිත පුවතක්. ඇත්තටම මෙවැනි පුවත් අපිට අසන්න ලැබෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බ්‍රහ්මාති මාතා පිතර. ගෙදර බ්‍රහ්මයා ඔයාලා බෞද්ධ ශිෂ්ටාචාර පාඩමෙත් යාළුවනේ ඉගෙන ගන්නවා. අම්මට දුන්න තැන මොකද්ද? බ්‍රහ්මස්ථානය. තාත්තට දුන්න තැන මොකද්ද? බ්‍රහ්මස්ථානය. අම්මා කවුද ගෙදර? ගෙදර බුදුන් අම්මා. ඉතින් යාළුවනේ ඉතින් එවැනි උතුම් Tamanට ඉන්න එකම ශක්තිය තමයි කිසිම කෙනෙක්ට සම කරන්න බැරි දෙන්නෙක් ඉන්නවනම් ඒ තමයි අම්මයි තාත්තයි.
ඒ වගේම තවත් පැත්තක් තියෙනවා. උපන් ගමන් දරුවව මාස 10ක් කුසේ තියන් වදලා උපන් ගමන් කඩපිලක පාරතොටක එහෙම නැත්නම් රෝහලේම තියලා දාලා අම්මා යනවා. දරුවව පාර අයිනේ තියලා ගහක් යට තියලා අම්මා යනවා. එහෙම දරුවෝ ඉන්න අම්මලා ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා. නමුත් ඒ දරුවත් දැනගන්න ඔබත් ඔබේ අම්මට ණයයි. ඇයි ණය? මාස 10ක් කුසේ තියන් ඔබව හැදුවා. මාස 10ක් කුසේ තියන් හදද්දි කොච්චර දුක් විඳද? ප්‍රසූත වේදනාව කියන්න පුළුවන් දුකක්ද? එහෙනම් ඔබව උපන් ගමන් කුණු කූඩේට දැම්මත් ඒ අම්මටත් ඔබ ණයයි. ඇයි? ඔබට ජීවිතේ හම්බුනේ ඒ උඹේ අම්මා හින්දා. ඒ නිසා ඔබ උපන් ගමන් කුණු කූඩේට දාපු දරුවෙක් වුණත් කිසිම විටකවත් ඔබට බෑ මම අම්මට ණය නෑ. මට මොනවද අම්මා කරලා තියෙන්නේ කියලා කවදා ප්‍රශ්න කරන්න බෑ. ඒ නිසා යාළුවනේ අම්මයි තාත්තයි කියන්නේ ලෝකේ ඉන්න උතුම්ම වස්තුවක්. කවදාවත් අම්මට තාත්තට හිත රිද්දෙන දෙයක් කරන්න එපා. අම්මට තාත්තට අතක් උස්සන්න එපා. අම්මා තාත්තව කවදාවත් ඝාතනය කරන්න හිතන්නවත් එපා යාළුවනේ. එහෙම හිතුවොත් ඔයාට හිතන පවම ඇති. ඒ නිසා යාළුවනේ මෙවැනි අපරාධ ලෝකයෙන් තුරන් වෙන්න ඕන. මෙවැනි වරදකරුවන්ට දඩුවම් නෙවෙයි අවශ්‍ය. ඇත්තටම උපදේශනයි අවශ්‍ය. මෙවැනි වරදකරුවන්ට දඩුවමක් දුන්නාම එහෙම දඩුවම් දීලා වැඩක් නැහැ. ඇත්තටම උපදේශනය කරලා මෙයාලා පුනරුත්ථාපනය කරලා ඒ මනසවල් හදන්න ඕන. තමන්ගේ අම්මයි තාත්තයි කියන්නේ ලෝකේ ඉන්න දෙවිවරු කියලා දැනෙන්න. ඔබගේ අම්මයි තාත්තයි දුප්පත් ඇති. සල්ලි නැතුව ඇති. නමුත් ඔබ වෙනුවෙන් කළ කැපකිරීම කියා ගන්න බෑ යාළුවනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එකෙන් මට කතා කරන්න ඕන උනේ මේ දුක්බර තමන්ගේම අත් දෙකෙන් තමන්ගේ අම්මයි තාත්තයි ඝාතනය කරන දරුවොත් ඉන්න රටක අම්මගේ තාත්තගේ අගය තප්පර විනාඩිය 2-3ක් හරි ඔයාලට කියලා දෙන්න හදවත් වලට සමීප කරන්න මට හිතුණා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක තුලින් යම් දෙයක් ගත්තනම් ඔයා හැමදාම ඔයාගේ අම්මටයි තාත්තටයි හොඳට සලකන්න, ගරු කරන්න, ආදරය කරන්න. ජීවිතය එතකොට ඔයාට දිනන්න ලැබේ.